ඔබේ බර අද දවසේ යේසුස් වහන්සේ පිට තබන්න කියලා මම ඔබට ආරාධනා කරන්න යනවා. මොකද අද දවසේ අපි දකිනවා බොහෝ අය ඔවුන්ගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න නිසා දියෙන් ජීවත් වෙනවා. ඒ වගේම තමයි බොහෝ අය ගොඩාක් ඒ අයගේ ප්‍රශ්න නිසා ගොඩාක් අමාරුකම් වලින් මිරිකෙමින් ජීවත් වෙනවා. ඉතින් මේ අයට යේසුස් වහන්සේ උන්වහන්සේගේ වචනය තුළින් සුද්ධ බයිබලයේ වචනය තුළින් උන්වහන්සේ මේ අයට ආරාධනා කරනවා. 1 පේත්‍රස් 5:7 කියනවා උන්වහන්සේ නුඹලා ගැන සලකන බැරි නුඹලාගේ හැම කරදරයක් උන්වහන්සේ පිට තියන්න කියලා. ඉතින් ඔබ මම ඔබේ ප්‍රශ්නය ඔබේ ගැටලුව අපි උන්වහන්සේ වෙත තබමු. උන්වහන්සේ දෙස බලමින් උන්වහන්සේට අපේ කාරණාවන් අපි බාර කරමු. මන්ද උන්වහන්සේ ඇවිල්ලා යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ලෝකයේ අය ඔබව අමතක කළත් යේසුස් වහන්සේ ඔබ ගැන සලකනවා. පෞද්ගලිකව ඔබ ගැන උනන්දු වෙනවා. ඔබ විඳින වේදනාව උන්වහන්සේ දන්නවා. ඉතින් ඒ නිසා ඔබේ සියලු කරදර ඔබ උන්වහන්සේට දෙන්න. මොකක්ද මේ සියලු කරදර කියලා කියන්නේ? සියලු කරදර කියලා කියන්නේ ඔබේ ජීවිතේ එන සුළු ප්‍රශ්නේ ඉඳන් විසඳ ගන්න බැරි ඔබ හිතන ලොකු විශාල ප්‍රශ්න පවා ඔබ උන්වහන්සේට බාර දෙන්න, උන්වහන්සේ ඔබට බාර දෙන්න ඒකට අවසර දීලා තියෙනවා. ඉතින් අපි උන්වහන්සේට අපේ ප්‍රශ්න අපි බාර දෙමු. ඒ බාර දුන්නම උන්වහන්සේ ඔබට සැබෑ සහනය දෙන්න යනවා. අපේ ප්‍රශ්න කරදර අපි උන්වහන්සේට බාර දුන්නාම උන්වහන්සේව විසඳලා අපිට සැබෑ සහනය උන්වහන්සේ දෙනවා. ඉතින් මේ වෙලාවේ මම ඔබට ආරාධනා කරනවා ඔබේ හැම කරදරයක් උන්වහන්සේ පිට තබන්න. උන්වහන්සේ සහනය අපගේ කරදර උන්වහන්සේ පිට තැබුව විට යේසුස් වහන්සේ ඒ වෙනුවට අපිට දිව්‍යමය සමාදානය දෙනවා. ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ? මොකක්ද ඔබ කළ යුත්තේ? ඔබේ හදවතේ බර, ඔබේ ප්‍රශ්න, ඔබේ බිය අද ඔබ යාඥාවෙන් එහෙම නැත්නම් මේ යේසුස් වහන්සේට ඔබට කියන්න පුළුවන් වචන වලින් ඔබ කියන්නේ උන්වහන්සේ ඔබ ගැන සැලකන, ඔබව සැලකන දෙවි කෙනෙක් ඉන්න බව ඔබ අමතක කරන්න එපා. ඒ යේසුස් වහන්සේ. ඉතින් ඔබව සැලකන ඒ යේසුස් වහන්සේට ඔබේ ප්‍රශ්නය, ඔබේ දුක, ඔබේ වේදනාව, ඔබට දරාගත නොහැකි හැම කඳුලක් උන්වහන්සේට දෙන්න. උන්වහන්සේ අද දවසේ ඔබ වේවයින් නිදහස් කළා. ඔබට සහනය දෙන්න බලාගෙන ඉන්නවා. ඔබ හැම කෙනෙක්ම ජේසුස් පිටයි.